හෙල්ලෝ කොහොමද ඔයාලා හැමෝටම අද සාදෙන පිළිගන්නවා මගේ channel එකට GS Plus අද පොඩි වෙනස්ම වැඩක් කරන්න යන්නේ මේ travel එකක් මුකුත් නෙමෙයි අද පොඩ්ඩක් මිනංගොඩ ටවුන් එක පැත්තට ආවා මම එනකොට මේ දැක්කා පොඩි කොල්ල දෙන්නෙක් මේ සෙට්ලා පොඩි අමුතුම ෆුඩ් හට්ටයක් දාගෙන ඉවරලා ගේමක් ගහනවා මේ කලින් මම දවසක් පොඩ්ඩක් යනකම අදිස්සියට පොඩි කෑවෙත් නේ රහයි යතනම දැන් අද දැකලා ඉවරලා පොඩ්ඩක් වීඩියෝ එකක් කරනවා කියලා නතර වෙලා දැන් මේ පොඩ්ඩක් වීඩියෝ එකක් කරන්න කියලා හිතුණා මේ ගැන මම ෆුඩ් රිව්යු කියන්නේ නෙමෙයි ෆුඩ් රිව්යු කරලත් නැහැ කලින් ඒ වුණාට පොඩි වීඩියෝ එකක් කරන අලුතෙන් තමයි මිනවංගොඩ ට්‍රේ දෙන්න මේ බිස්නස් එක පටන් අරන් තියෙන්නේ අද වෙලාව තුන්වෙනි දවසේ අයින්ට කොල්ල දෙන්නෙක් බලමු යාළුවා කෑමේ කොහොමද කියලා ඉවරලා බලලා දැන් මේ දෙන්න කියලා කෑමයක් අරගෙන කාලා පොඩ්ඩක් විස්තර රසගුණ පොඩ්ඩක් බලමු නේද වෙනසකටත් එක්ක එහෙනම් අපි හම්බෙමු මල්ලි මේ පොඩ්ඩක් ගණන් ටික කියන්නකො පොඩ්ඩක් මේවා කීයද මල්ලි 100යි එතකොට මේක 120යි එතකොට මේක මේක මල්ලි එතකොට මේක 100යි බලමු පොඩ්ඩක් විස්තර අහලා බලමු දැන් මම කෑම එක නම් රෙඩි වෙනවා බලමු එතකොට මල්ලි ඔක බැදලා නේද දෙන්නේ ඔයාලා දෙල් එකක් තියෙනවා එතකොට මල්ලි මේක මොකද්ද ඒ වල තුනපා සෝස් තුනපා සෝස් ඔව් තුනපා වලින් හදන්නේ ඉංගුරු ඒක අරක මැද්දට දාලා දෙන්නේ නේ ඔව් ඒක කලින් කාලා තියෙනවා මේවා මේ කොළඹ එහෙම ගිහිල්ලා යනලාට මේවා තියෙනවා සෙට් වෙනවා ඔයාලා බැදලා දෙන්නේ නේ ඒක විශේෂයි ඔව් රෝක මොනවද ලයිම් ජූස් ලයිම් ඉන්නමයි කෑම එක අපි බලමු කාලා කොහොමද කියලා මල්ලි වගේ නම් පොඩ්ඩක් කියන්න අරු මල්ලි ඕකේ නම් මගේ කෑම එක ගත්තම මේ රොටි එක තිබ්බට ඉතින් සම්පූර්ණයෙන් රොටි එක කපලි කරලා ඒක එයාලා තෙලේ රස්නෙන් බැදලා දෙන්නේ රොටි එක 120යි අරක පුනිස්ස මික්සර් එක දාලා ඉවරලා බැදලා තියෙන වඩේ එක 150යි ඒකට එයාලා දානවා ලූණු ගෝවා කැරට් අනම්මනම් කපලි කරලා මේ පොඩි සලාඩ් එකක් වගේ හදලා ඒක දාලා ඉවරලා එයාලගේ දැන් තුනපා සෝස් එකක් හදලා දෙනවා පේනවා ඒකක් දාලා ලයිම් ජූස් වගේ හදලා අපි බලමු මේ කාලා කොහොමද කියලා ඉවරලා මේ තත්ත්වේ අනගම බලමු අද පොඩ්ඩක් මම ඉතින් මේ මිනවංගොඩ පැත්තට ආව වෙලාවේ මේ දැක්කේ මේ කල්ලුම්ම එක දවසක් ගෑව රහයි අතරම අද මේ පොඩ්ඩක් වීඩියෝ එකක් කරන්න කියලා හිතනවා මේ මල්ලගේ මේ අලුත්ම ගේම් එක ගැන ආයි සුපිරි වැඩක් මේ මිනවංගොඩ මේ කලින් දැකලා නැහැ මේ වගේ මේ ෆුඩ් හට් එකක් තියෙනවා මේ කොල්ල දෙන්නා ගේමක් ගහනවා ඉතින් අපි බලමු මේ කෑම එකේ තත්ත්වය කොහොමද කියලා පොඩ්ඩක් දැන් රොටි එකෙන් පොඩ්ඩක් ගන්න මෙන්න මේක මැද්දට මේ දාලා තියෙනවා මේ අර තුනපා සෝස් එකයි අර මේවා රොටි යනම්ම නම් ඒවත් එක දාලා ලයිම් ජූස් දාලා ඒක තමයි දෙන්නේ මෙතන මේක මෙයාලගේම සිස්ටම් එකක් මම කලින් නම් මෙහෙම දැකලා නැහැ ඒ කියන්නේ ගම් කොළඹ යන වෙලාවට කාලා තියෙනවා මේ මීගෝ බීච් එකේ තියෙනවා ඒ වුණාට මේ වගේ පිළිවෙලකට නම් ඒ තැන්වල නැහැ මේ රොටි එක අලුතෙන් බැදලා වඩේ එක ඒව බැදලා අලුතෙන් ඔක්කොම දෙන්නේ ඒකයි මෙන්න තියෙන විශේෂත්වය එහෙනම් අපි පොඩ්ඩක් කාලා බලමු මේමයි ප්ලේට් එකට 270ක් උනේ මේක 100 මේක 120යි මේක 150යි බලමු පොඩ්ඩක් මේ රොටි එක පොඩ්ඩක් කාලා කොහොමද කියලා ඕකේ එහෙනම් පොඩ්ඩක් කණ්ඩා යන්නේ කාලා බලමු කොහොමද කරන්නේ සුපිරිය පස්ස රහක් එන්නේ අමුතුම ෆ්ලේවර් එකක් දෙනවා මේක රසයි කියන්නේ මේ ආ රොටි එක උණුවෙන් බැදිලා මේ මැද්දට දාලා තිනවා මම තුනපා සෝස් එකයි මේ අර ගෝවා කෑලි එම දුවනවාම හපෙනවා නිකන් අමුවට රුපි 1000ක් වෙනවා ඒ අතරින් අර මේ අනකොට ලයිම් ජූස් දැම්මනේ ඒකත් නේ අතරින් බදලා එනවා නේද රුපි 1000ක් ඈ රහයි අතන රහයි කලින් කාලේ
ඉරගින්න බා. ඉපතේ අන්න. ඉන්දර. ආයි නම්බර් 1. මෙතෙන්ට එන්න පුළුවන් ඔයාලටත් මිනෝංගඩවට ඉන්න අයට පොඩ්ඩක් එහෙම යන ගමන් ඉයමු. මේක පොඩ්ඩක් කෑම එකේ රස බලන්න පුළුවන්. මේක තියෙන්නේ මිනෝංගඩ බස් ස්ටෑන්ඩ් එක පාරේ පටන් ගන්නකොට මේ ජයන්ත ෆර්නිචර්ස් එක ඉස්සරහා. නෙළුම් මාවත කියලා එකක් තියෙනවා මිනෝංගඩ. නෙළුම් මාවතෙන් බස් ස්ටෑන්ඩ් එක පාරට වැටෙන තැනමයි. නැත්නම් බස් ස්ටෑන්ඩ් එක පාර ජයන්ත ෆර්නිචර්ස් එක ඉස්සරහා මේ පාක් එක ළඟ. එහා පැත්තේ පොළ සති පොළ තියෙන තැන. පාක් එකේ තියෙන තැන තියෙන්නේ. එන්නම පොඩ්ඩක් වටේ හරවලා පෙන්නන්න ඔයාලට. එන්න මේ තියෙන ලොකේෂන් එක ඔයාලා බලා ගන්න පුළුවන් මේ තියෙන. දැකලා තියෙන අය දන්නව කොහෙද කියලා ප්ලේස් එක මේ තියෙන. එන්න මේ පාක් එක ළඟ තමයි තියෙන්නේ මේ තියෙන්නේ යාලා කෑම එක. අඳුන ටික ටික කට්ටිය ඉතින් පිටලා බිස්නස් එකට මේ අරහත්යෙන් ජයන්ට් ෆර්නිචර්ස් එක. ඒක ඉස්සරහම තමයි මෙයාලා බිස්නස් එක කරගෙන යන්නේ. ඔයාලට යමින් යමින් ගම සෙට් නාම උනත් එන්න පුළුවන් මෙතෙන්ට ඇවිල්ලා පොඩ්ඩක් කාල් රහ බලන්න. ඇත්තටම රහයි. ඊයෝ ගෙන්ලා කරේන පොඩ්ඩක් කඩුවල වැටිගෙන ඉන්නේ. කෑම කිවර කරගන්නත් එපා. රත්තරා උඩියා. ඔව්. මොදි ගාලා කනවා පොඩි වඩේ කෑල්ල උත් කාලා බලනකොට වඩේක ටේස්ට් එක. මේ තියෙන වඩේ නෑ පොඩි බීෆ් එකක ලුක් එකකුත් තියෙනවා නේ. බලමු පොඩි. මේකේ වඩේකේ ඉන්නේ අමුතුම ටේස්ට් එකක්. අර කූනිස්සෝ එහෙම පොඩි පොඩි චප් කරලි වලලා දාලා ඒකත් එක තමයි මික්සර් එකකට වඩේක බැලලා තියෙන්නේ. මේ කූනිස්සෝ රහත් එක්ක අනිත් ඒවා සෙට් කරනකොට සෝස් එක යාර දෙහි රහයි සුපිරිම රහක් ඈ. අර කතා දෙක ගන්න. වැඩේ සුපිරි. කෑම එක රහයි. අද ගාන ලාභයි ඈ. බලන්න උන්දු වඩේ වගේ වයිටම් මේ උදලා එතන මේ වඩේ යක් දෙකක් තියෙනවා. වඩේ යක් දෙකක් තියෙන නැත්නම් මේ ඒ අනිත් එක නම් පොඩි ඉස්ස තුන් දෙනෙක් උඩ තියලා බැදලා එහෙම පොඩි අයිටම් එකක් තියෙන්නේ. මම ගත්තේ අර මේ මැද්දේ මේ අර මික්ස් කරලා දාලා හදලා තියෙන වඩේ එක. ආය. යාර පොඩි ඉස්ස තුන් දෙනා උඩ එන්නේ රුපියල් 100යි ඒක. ඒකට වඩා හැබැයි මේක ගණන් මේ මං ගත්තේ 150ක්. right බලමු right අලුත්ම වැඩ මිනංගොඩට බහපු අලුත්ම වැඩ. රාප්‍රදේ රාසය කියන්නේ එපා. ඉන්දර. ඕකේ එහෙනම් කාලි ඉවරයි. හොඳ ගණන් ඈ. ඒ රොටි එකයි වඩේ එකකුයි කනවා කියන්නේ හොඳ ගණන්. ඒ පොඩ්ඩක් සද්ද කොහොමද දන්නේ නැහැ. මෙතන මේ කුරුල්ලෝ කෑ ගහනවා හැමදාම මේ ටයිම් එකට කුරුල්ලෝ දැන ගොඩක් ඉන්නවා කියන පොඩ්ඩක් සමා වෙන්න ඕනේ. මේ වොයිස් එක පොඩ්ඩක් ගේම්ෙන් ඇහෙන අඩුකමක් තිබ්බොත් සෝරි ආ. නැත්නම් කට්ටිය බණි මූ කියන මෙලෝඩියක් ඇහෙන්නේ නැහැ කියලා කරලා. මම මේ රෙඩි පිටනේ මෙයා වීඩියෝ එකක් ගන්න කියලා දැක්ක හදිස්සියේ තම ගන්න ගත්තේ. දැන් කාලි ඉවරයි. රේට් එකයි කාලි ඉවරයි. පොඩ්ඩක් ඒ පැත්තට ගිහිල්ලා ප්ලේට් එක දීලා මේ යන්නේ රසගුණ කියලා යන්න එපා. ආයි මල්ලි ඈ. හරි බං. මේ මල්ලි කවද කොහොමද කීයටද අරින්නේ හැමදාම? හැමදාම තියෙනවා. හැමදාම තියෙනවා 3න් පස්සේ 4 වෙනකොට 4න් මාර වෙනකොට. 4 වෙනකොට. හෙට ඉරිද එතකොට හෙට එක කොහොමද? හෙට දවල් වෙනකොට දාන්න. දවල් කීයෙන් පස්සේ? 12න් පස්සේ. 12න් පස්සේ. මල්ලි නම් කැමරා ආයේ. ඕකේ නම් මම යන්න කියලා බැලුවේ කැම එක ඉවරයි. මේ හෙට ඉරිදා
හෙට 12න් පස්සේ වගේ දානවා ගුවා මේ මෙයාලගේ කඩේ මේ කාල් නැති අයට ඇවිල්ලි වෙලා කාලා බලන්න පුළුවන් මේ 아무තු වෙනසක් වෙනස්ම රහක්. පොඩ්ඩයි ඉතින් ලොකු මේ හයිෆයි කට්ටියට සෙට් වෙයිද කියන්න බෑ ඉතින්. ඒවත් ඉතින් ඒ අයට උනත් ඉතින් ගැටලුවක් නැහැ මේ වගේ තැනකින් කෑවා කියලා. ඕනම කෙනෙක්ට දෙන්න ඕනම ලෙවල් එකකට. එනයි ඉතින් අපි හම්බෙමු. එහෙනම් අපි තව වීඩියෝ එකකින් හම්බෙමු. මේ නම් ඔයාලා හැමෝටම සුබ දවසක්.